2020 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියට සහභාගී වීමට හැකිවන පරිදි විරෝධතාව නොමැති සහතිකයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වේගපන්දු යන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. නඩුව අද කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ හමුවේ කැඳවූ අතර ඒ අප්‍රේල් 9 වන දින විභාගයට ගැනීමට නියමිතයි. තුෂාර සිය පැමිණිල්ලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති චම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන අයට විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ඔලිම්පික් සහතික ලබා ගැනීමෙන් පසු 2024 සහ 2025 දී තරඟාවලියට සහභාගී වී ඇති බවත් 2020 IPL සඳහා රොයල් චැලෙන්ජර්ස් විසින් තමා තෝරාගත් බවත් තුෂාර පවසා තිබෙනවා. කෙසේ වෙතත් අධිකරණ ගොනු කිරීමට අනුව නියමිත යෝග්‍යතා ප්‍රමිතින් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් 2020 සඳහා ජාතික ඔලිම්පික් කමිටුව නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කරගත් ගිවිසුම 2020 මාර්තු 31 වන දින අවසන් වීමට නියමිතව තිබූ බවත් එම ගිවිසුම අලුත් නොකිරීමට සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට අදහස් කරන බව ඔහු මණ්ඩලයට දන්වා ඇති බව තුෂාර තර්ක කර තිබෙනවා. ජාතික රාජකාරී සඳහා තෝරා නොගන්නා බව දැන්ටමත් තමාට දන්වා ඇති බවත් එබැවින් යෝග්‍යතා හේතු මත පදනම්ව NOC ලබා දී ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බවත් ඔහු පවසයි. තුෂාර තවදුරටත් කියා සිටින්නේ ඔහුගේ වර්තමාන යෝග්‍යතා මට්ටම් ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා පවත්වාගෙන ගිය ඒවාට අනුකූල බවත් ඒ හා සමාන යෝග්‍යතා මට්ටම් පෙර වසරවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට NOC නිකුත් කිරීමට බාධාවක් නොවූ බවත් NOC නිකුත් කිරීමට අපොහොසත් වීමෙන් ඔහුගේ IPL ෆ්‍රැන්චයිස් විසින් ඔහු වෙනුවට ආදේශ කරනු ලබන බවත් සැලකිය යුතු ආදායමක් සහ අනාගත වෘත්තීය අවස්ථා අහිමි වන බවත් ක්‍රිකට් ක්‍රීඩකයා අධිකරණයට පවසා තිබේ. නුවන් තුෂාර IPL සහ අනෙකුත් විදේශීය ලීග් වලට සහභාගී වීමට අවසර දීම සඳහා සහතිකය නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන අතුරු සහ ස්ථිර තහනම් නියෝග සමග NOC තමාට හිමිකම් ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවා. තුෂාරගේ මෙම ප්‍රකාශය ක්‍රිකට් ලොක්කන්ට ලොකු තර්ජනයක් ගෙන ප්‍රකාශයක් කියා කිව්වොත් හරි. මේන් බොහෝ දුරට ක්‍රිකට් පරිපාලනය තුළ තිබෙන වර්තමාන තත්ත්වය හෙළි වෙයි. නමුත් තුෂාර මේ කෙරු උද්දච්ච ක්‍රියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා ඔහුට හොඳ උත්තරයක් ලබා දී තිබෙනවා. ක්‍රීඩාවට වඩා ක්‍රීඩකයෙක් ලොකු නැහැ. ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා පවසන්නේ අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමයි. ක්‍රීඩකයන් 46 දෙනෙකුගෙන් 19 දෙනෙකු පමණක් අවශ්‍ය ප්‍රමිතීන් සපුරා ඇති අතර නුවන් තුෂාර ඔහුගේ පරීක්ෂණයෙන් අසමත් වීමෙන් පසු මගහැරුණු ඉහළ පෙළේ නම් අතර වේ. ක්‍රීඩකයන් පරීක්ෂණයෙන් අසමත් වී නොමැති නම් ඔවුන් නව කොන්ත්‍රාත්තුවක් සඳහා සුදුසුකම් නොබලනු ඇත. ජනුවෙන් ඇෂ්ලි ද සිල්වා අවධාරණය කර තිබෙනවා. තේරීම් කමිටුවේ සහ නව පුහුණුකර ගැරි කර්ස්ටන්ගේ සහාය ඇතිව දැඩි ප්‍රතිපත්ති IPL සහ PSA සහභාගීත්වයට බලපාන අතර ක්‍රීඩකයන්ට NOC ලබා ගැනීමට පෙර යෝග්‍යතා මිනුම් සලකුණු පසු කිරීමට අවශ්‍ය වෙනවා. මෙම කරුණු වලින් පෙනී යන්නේ මෙවර IPL යෑමට නොහැකි වූ ක්‍රීඩකයන්ට මේ විශාල තර්ජනයක් ගෙන ඇති බව. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වූ අය අතුරින් වැඩි අවධානයක් ගෙන තිබෙන්නේ වනිදු හසරංග මතීෂ පතිරණ හා නුවන් තුෂාර යන අය. NOC පනතට අනුව NOC අසමත් සියලුම ක්‍රීඩකයන්ට ෆ්‍රැන්චයිස් තරඟ සඳහා එක්වීමට කිසිදු අවස්ථාවක් නැහැ. නමුත් මතීෂ පතිරණ මෙවර IPL තරඟාවලිය සඳහා අප්‍රේල් 3 වන සතිය වන විට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිත බවට වාර්තා පළ වී තිබෙනවා. මෙම පුවත් දැනගත් සැනින්ම හැමෝගෙම හිතට පැන්නගෙන ගැටලුව NOC අසමත් අය අතුරින් අනෙක් අයට IPL යෑමට නොහැකි වී පතිරණට විතරක් කොහොමද අවස්ථාව හිමි වුණේ කියන එක. ඒක හරි. මතීෂ පතිරණත් NOC අසමත්. නමුත් ඔහුට IPL යෑමට අවස්ථාව හිමිව තිබෙනවා. අනෙක් ක්‍රීඩකයන්ට නැති මොහොත විතරක් තිබෙන වැඩි සැලකිල්ල කුමක්ද යන තැන ක්‍රිකට් රසිකයන් වන අපටත් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මේ සිදුවන සිද්ධීන් දිහා බලද්දී නුවන් තුෂාර ගත් තීරණය නිවැරදි කියා මට නම් හිතෙනවා. මොකද NOC අසමත් අනෙක් ක්‍රීඩකයන්ට IPL යෑමට හැකි නම් ඇයි තුෂාරට බැරි? නමුත් නුවන් තුෂාරගේ මෙම ක්‍රියාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලස්සි ප්‍රකාශයක් කර දොස් පවරා තිබෙන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතක් දකින්න ලැබුණා. එහි ඇතුළත් වුණේ මෙවන් දෙයක්. මම හිතුවේ නෑ තුෂාර මේ වගේ ක්‍රීඩකයෙක් කියා. ක්‍රිකට් ආයතනයට විරුද්ධව නඩුවක් ගොනු කරනවා කියන්නේ ඒක කොතරම් පහත් ක්‍රියාවක්ද? ඔහුට ජාතික කණ්ඩායමට එන්න මම පෞද්ගලිකව ගොඩක් උදව් කරලා තිබෙනවා. මොහු මේ ආකාරයේ අයෙක් කියා දන්නා නම් මම කීයටවත් ඔහුට උදව් කරන්නේ නැහැ. ලීග් තරඟාවලියක් වෙනුවෙන් ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙනවා කියන්නේ එතනින්ම තේරෙනවා මොහු රටට ක්‍රිකට් ගහපු කෙනෙක් නොවන බව. මොහුට විතරක් නොව IPL යන්න බැරි වුණේ. IPL තරඟාවලිය තුළ වසර ගණනක් නොඑක් කණ්ඩායම් තුළ දස්කම් දැක්වූ වනිදු හසරංගත් ක්‍රිකට් ආයතනයේ නීති රීති වලට ගරු කළ පැත්තකට වෙලා සිටිනවා. තුෂාරගේ මෙම ක්‍රියාවට මගේ හිතේ ඔහු ගැන තිබෙන්නේ අප්‍රසාදයක්. ඉතින් මගේ මතය නම් රටට වඩා ලීග් ලොකු කරගත් අයට කණ්ඩායමට දෙන්න තවත් ඉඩ නොදිය යුතුයි. ජනුවෙන් එහි ඇතුළත් වී තිබුණා. පේනව නේද නුවන් තුෂාරගේ මේ උද්දච්ච ක්‍රියාවට ක්‍රිකට් ලොව ප්‍රබල ක්‍රීඩකෙන් පවා දැන් ඔහු ගැන සිටින්නේ පැහැදීමකින් නොවේ. ඉතින් ක්‍රිකට් රසිකයන් වන ඔබේ මතය කුමක්ද? නුවන් තුෂාර ගත් මෙම තීරණය නිවැරදිද? කමෙන්ට් කරන් යන්න.